Oh shit. Oh. යා හරිම දක්ෂයා. Hello. Welcome back to my YouTube channel. ඔයාලා මගේ YouTube channel එකට ඔන්න මම ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම මගේ කාමරය මේක් ඕවර් කරන්න තමයි හදන්නේ. මේක් ඕවර් කියන්නේ ඩීප් ක්ලීන් එකක් දෙන්න තමයි හදන්නේ. මම මේ රෙකෝඩ් එක දානකොට නම් ඒ කියන්නේ මේ වොයිස් එක දානකොට මගේ කාමරේ 100%ක්ම ඩීප් ක්ලීන් වෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් ඔයාලා බලන්නකෝ මගේ කාමරේ මම කොහොමද අඩු ලෝ බජට් එකකට ඩීප් ක්ලීන් එක කරගත්තේ සහ තිබ්බට වැඩිය ගොඩාක් ලස්සන කරගත්තේ කොහොමද කියලා. තව දෙයක් තමයි මම මගේ කාමරේට අලුතින් එක අයිටම්ස් එකතු කරගත්තේ නැහැ. පොඩි අයිටම්ස් අරෙන්න ඉතුරු දේවල් සේරම තිබ්බ අයිටම්ස්ම තමයි එහෙට මෙහෙට කරලා ලස්සනට හදාගත්තේ. මොකද මේ අවුරුද්දේ මගේ තියෙන ප්ලෑන්ස් එක මට මගේ රූම් එක මේක් ඕවර් කරන්න යොදවන්න පුළුවන් වුණේ අඩු බජට් එකක් හින්දා. එහෙනම් අපි බලමු කොහොමද මම මගේ කාමරය අඩු ලෝ බජට් එකකින් ලස්සන කරගත්තේ කියලා. Let's go to the video. Yeah. ඔයාලට පේනවා නේද මගේ කාමරය තියෙන හැටි. මේ තමයි මගේ කාමරේ කලින් තිබුණ විදිය. කොහොමවත්ම සැටිස් විදියට නෙමෙයි තිබුණේ. මොකද ගාලා තියෙන පාට නම් මට කොහොමවත්ම සැටිස් නෑ. වගේම ෆ්ලෝ එකේ ගොඩක්ම පාට ගිහිල්ලා තමයි තිබ්බේ. එහෙනම් ඉතින් දැන් මේක අතේ තියෙන ගානට ලස්සන කරලා ගන්න විදිය ඔයාලත් බලන්නකෝ. මේ බලන්නකෝ බිත්තියේ හැම දෙයකටම එන ගහපු හින්දා ඒව ගලවන්න ගිහිල්ලා බිත්තියත් ගොඩක් සවුත්තු වුණා. ඉතින් මේවත් දැන් ආයෙමත් තිබ්බ විදිහටම ගන්න ඕන. මේ අතරතුරේ අපි දෙන්නට මහන්සි වෙන හින්දා අපි දෙන්න අයිස්ක්‍රීම් දෙකක් ගෙනාවා. මල්ලි අරගෙන තිබ්බේ අලුත්ම අයිස්ක්‍රීම් එක මැංගෝ ටැංගෝ එක, මට ගෙනල්ලා තිබ්බේ දියුල් අයිස්ක්‍රීම් එකක්. ඉතින් එයාගේ අයිස්ක්‍රීම් එක මම කාලම නැති හින්දා චුට්ටක් කාලා බැලුවා. යපෝ එකේ මට නම් රස නම් කොහොමවත්ම සෙට් නැහැ. අර ආවේ ට්‍රැෆික් ලයිට් කියලා පාට තුනේ අයිස්ක්‍රීම් එකක්. අන්න ඒකේ රස තමයි අරකින් එන්නේ. ඉතින් කොහොමත් වෙනසක් නැති හින්දා මල්ලිටත් වෙන්න මම දියුල් අයිස්ක්‍රීම් එක කෑවා. එහෙනම් ඉතින් ඔන්න දැන් අයිස්ක්‍රීම් කාලත් ඉවරයි. ආයෙමත් ඉතින් අපේ වැඩවලට මෙයමු. ඔන්න ඉතින් පළවෙනි දවසේ වැඩ ටික ඉවර කළා. මේ තියෙන්නේ දෙවෙනි දවස. දෙවෙනි දවසේදී මම තියාගත්තේ මුළු බිත්තිවලම තින්ත ගන්න තමයි. මේ පාර මම තෝරගත්තේ white color එක. මොකද ගිය පාර ටෙස්ට් කරන්න ඕනේ හින්දා පින්ක් කලර් ගෑවත් ඒකෙන් කාමරේට ගොඩක් අඳුරු භාවයක් හම්බ වුණා. ඒ වගේම ටිකක් රස්නේ. ඒ හින්දා මම මේ පාර හිතුවා white color එකෙන් පේන්ට් කරන්න ඕන කියලා. අපි බලමුකෝ white color එකෙන් පේන්ට් කරලා ඉවරනාට පස්සේ කොහොමද අපේ රූම් එක පේන්නේ කියලා.
පේනවනේ සුදු පාට ගෑවම අලුත් එළියක් කාමරයට ආවා. ඔන්න ඉතින් කාමරේ පේන්ට් කරලා ඉවරනාට පස්සේ අපි දැන් බිම ඉහිරිලා තියෙන පේන්ට් ටික යවන්න ඕන හින්දා පොඩ්ඩක් වතුර දාලා මොප් කරලා වයිපරෙන් ඇදලා දාන්න තමයි හදන්නේ. මේව නම් යන්නෙම නෑ. ඒ හින්දා මම කාමරේට අලුත් ලුක් එකක් ගේන්න ඕන හින්දා ෆ්ලෝ එකත් රතු පාටින් පාට කළා. බලන්නකෝ හරිම ලස්සනයි නේද? මේ බඩු ටික දැම්මට පස්සේ තමයි මම මේක කාමරේ බිමත් පාට කරන්න ඕනි කියලා අදහස ආවේ. හින්දා බඩු ටික එහෙමම තියෙද්දි බඩු ටික එහෙට මෙහෙට කර කර වේරුණාට පස්සේ ආයෙමත් තිය කොහොම හරි ලස්සනට කාමරේ බිමත් පාට කරගත්තා. ඔන්නේ ඉතින් මේ විදියට බිමත් පාට කරලා එක වෙරනාට පස්සේ ලස්සනට කර්ටන් ටිකක් දාලා ඇඳත් ලස්සනට හදාගත්තා. ඔන්න දැන් මම කරන්න යන්නේ මගේ ස්ටඩි ටේබල් එක හදාගන්න එක තමයි. ස්ටඩි ටේබල් එක කලින් තිබ්බේ ජනේලෙ ළඟ. ජනේලෙ ළඟ තිබ්බ හින්දා සහ අපේ ගෙදර මේන් රෝඩ් එකට ගොඩක්ම ළඟින් තියෙන හින්දා ගොඩක් අපේ ගෙදරට දූවිලි එනවා. ඒ හින්දා මේ පැන්සල් වල ගොඩක් දූවිලි බැඳලා තිබ්බා. ඒ වගේම මේ පෙන් හෝල්ඩර් එකේ ගොඩක්ම දූවිලි තිබ්බා. ඉතින් මම දැන් හදන්නේ මේ පෙන් හෝල්ඩර් එක ලස්සනට ක්ලීන් කරලා පැන්සල් ටිකත් ලස්සනට ක්ලීන් කරලා මේවා සේරම ගොඩක් ලස්සනට ස්ටඩි ටේබල් එක උඩින් ඕගනයිස් කරගන්න තමයි. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද මේ දේවල් වෙන්නේ කියලා.